හායි අද ඉතින් මේ ගෙදර බඩු ඉවර වෙලා හින්දා ටවුන් යන්න ඊයේ දවසේ ප්ලෑන් කරන් හිටියේ අද යනවා කියලා. ඉතින් මේ යන්න දැන් උදේ ඉඳන් බලන් ඉන්නවා වැස්ස පෑවිල්ලක් නැහැ. බලන් ඉඳලා මේ වැස්ස පායපු හින්දා මේ අපි ඉතින් ඇස්තලා ටවුන් එකට ආවා. ආච්චි අම්මා එහෙන් බඩු කරන හින්දා මම ඉතින් පොඩ්ඩක් පැත්තට වෙලා මට අවශ්‍ය දේවල් තියනවනේ. ඉතින් ඔන්න කඩචෝරු තමයි ඉතින් මට ඉතින් ඕනේ. ඔන්න ඔතනින් ඉතින් බයිට් වර්ග දෙක තුනකුත් අරගෙන ඊට පස්සේ ඉතින් තාම ඉතින් ආච්චිම බඩු තෝරනවා. ඉතින් තෝරනවා මට පොඩි බඩගින්න උතාව වැස්සත් එක්කනේ. එතන තියෙන බේකරිය මම ගිහිල්ලා රෝස් එකකුයි නෙස්ටී එකකුයි අරගෙන මම ඉතින් ඒක කෑවා. අවුලක් නැහැ. රෝස් එකට 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. බඩු ටිකත් අරගෙන ඉතින් කඩෙන් එළියට ඇවිල්ලා බයික් එකේ තියාගෙන ආච්චි අම්මා ඉතින් ওই කඩේට ගියා තව බඩු ටිකක් ගන්න. ඒකෙන් ඉතින් මම ඉතින් මේ බයික් එකට වෙලා හිටියා. මොකද ඉක්මනට එනවා ඉන්න ඉතින් මාත් ගිහින් වැඩක් නැහැනේ. ඔය ඉන්නේ ඉතින් මම අද බඩු ටිකත් අරගෙන ඉතින් ගෙදර යන ගමන් ඊළඟ දවසේ කාලගුණේ අවුලක් නැහැ ෂේප්. ඒක හින්දා රතු මැණිකක ඉස්සරහා ටයර් එක මාරු කරගන්න උමනාව තිබ්බ හින්දා ලෑස්ති වෙලා ඒකට ගියා. ටයර් මාරු කරන තැන සෙනග ඒකින්ද ටිකක් වෙලා බලන් ඉන්න උනා ඉතින්. පේනවනේ තාත්තයි මා ඉතින් බලන් ඉන්නවා. දැන් ඉතින් අන්න මාරු කරන්න යන්නේ ඉතින්. රතු මැණිකේ ලස්සන වෙන්න යන්නේ දැන්. ඒකත් ඉතින් කරගෙන ගෙදර එනකොට ගෙදර බිරියානි එකක් හදලා තිබ්බා. හදලා තියෙන්නේ නංගි තමයි. අවුලක් නෑ ඒක රහයි. රස නෑ කිව්වොත් ඊළඟ දවසේ ඉතින් මට හම්බෙන්නේ නෑනේ. ඊට පස්සේ ගෙදර තිබ්බ පරිප්පුයි ඔය තියෙන දේවල් ඔක්කොම දාගෙන තමයි ඉතින් මං කෑවේ. තේනවනේ එළියට ආවම අවුවයි වැස්සයි දෙකම. ඒක මාර ලස්සනයි. ඊයේ එනකොට ගෙනාව එලිෆන්ට් හවුස් එකේ ගහන කිතුලක්බුරු අයිස්ක්‍රීම් එක. මං ඉතින් අරලා බලනකොට ඒකේ පැත්තක් කාලා මං හිතුවේ මේ මං තමයි මුලින්ම කන්නේ කියලා කියලා. බලන් යනකොට ගෙදර ඉන්න කෙනෙක් කාලා. වෙන කවුරුවත් නෙවෙයි ඉතින් අපේ නංගි තමයි කාලා තියෙන්නේ. පේනවනේ. මමත් ඉතින් චුට්ටක් දාගෙන කෑවා. මම තමයි ඉතින් දවස් දෙක වැස්සත් එක්ක ගෙවුනේ. හැමෝටම එහෙනම් බයි.